ආයුබෝවන් සුබ උදෑසනක් සියලු දෙනාට. අද මම ඇවිල්ලා ඉන්නේ පොඩි විශේෂ තැනකට. විශේෂම නෙවෙයි, සාමාන්‍යයෙන් දුර්ලභ දර්ශනයක් කිව්වොත් හරි. මම මේ දැන් ඉන්නේ වීරගොඩ වැව ඉස්මත්තේ. ඔය පේන්නේ ඇත වීරගොඩ වැව. මේ තියෙන්නේ කුඹුරු යාය. විශේෂත්වය තමයි ඔයාලට පසුබිමින් ඇහෙනවා ඇති හොඳ කුරුළු නාදයක්. ඒක විශේෂත්වය තමයි ඔයාලට මම පෙන්වන්නම්. මේ පේන්නේ මේ කුබුක් ගහක්. මේ කුබුක් ගහේ අතුවල සෑහෙන ප්‍රමාණයක් බැඳලා තියෙනවා වඩු කුරුළු කූඩ. ඔයාලා දන්නවා වඩු කුරුළු කියන්නේ මේ හොඳ දක්ෂ නිර්මාණකරුවෙක්. එයාගේ ගෘහය තනන ආකාරය අනුව තමයි එයාගේ හැකියාව තීරණය වෙන්නේ. ඉතින් එයා මේ හැම කූඩුවක්ම කුරුල්ලෝ විසින් තනාගන්නේ තමන්ගේ වර්ගය බෝ කරන්න. මේක තමයි එයාලගේ බිත්තර දාන්නේ. ඔයාලට පේනවා එක එක ප්‍රමාණයේ කූඩු තියෙනවා. අලුතෙන් ඉදිවෙමින් පවතින ඒවාත් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට කුරුල්ලෝ වාසස්ථාන විදිහට කරගත්තේ නැති ඒවාත් තියෙනවා. ඉතින් මේක මම පෙන්වන්න හිතුනේ ඔයාලට. අපි මේ ස්ත්‍රියේදී අපිට මේ කාලගුණයෙන් අපි දැනුවත් වෙලා තියෙනවා මේ වෙනකොට එල්ලිනෝ තත්ත්වයක් ගැන. මේ කුරුල්ලෝ මේ වාසස්ථාන තනන්නේ එයාලගේ බිත්තර පුපුරන්න නැත්තම් මෝරන්න මෙයාලගේ මේ ජල වාෂ්ප වල අවශ්‍යතාවයක් තියෙනවා කියලා පැරැන්නෝ කියනවා. ඉතින් මේ කූඩුව උඩ හදනකොට බොහෝ වෙලාවට ගං වතුර තත්ත්වයක් නැත්තම් වැසි අධික කාලයක් වෙන්න පුළුවන්. මේ ළඟට වෙන්න කූඩු හදනකොට මේක ටිකක් අර වතුර හිඟතාවේද කියලාත් හිතෙනවා. මොකද එයාලගේ අර ජල වාෂ්ප ගොඩක් යට තියෙන. එතකොට පස්සේ ජලය. එතකොට ඒක වාෂ්ප වෙලා අවශ්‍යතාවයට ඒ තෙතමනේ ලැබෙන්න අවශ්‍යතාවය නිසා දෝ කියලා හිතනවා. මේ දැන් මේ පේන කූඩු සාමාන්‍යයෙන් බිම් මට්ටමේ ඉඳන් ගත්තාම අඩි 10ක් 12ක් විතර වගේ තමයි උස. ඊට ඉහළ හදපු ඒවාත් තියෙනවා. මේ ඉහළින්ම හදපු ඒවාත් තියෙනවා. ඉතින් ඇත්තරම මේකේ පෙර නිමිත්තක් තියෙනවද කියලා හිතනවා. ඔය පේන ගහෙත් තියෙන්නේ කුබුක් ගහක් ඒකෙත් තියෙනවා. මෙතන තියෙන්නේ කුබුක් ගහක් ඒකෙත් ඔයාලට අර පේන්නේ කූඩු. මෙතනත් විශාල කුබුක් ගහක් තියෙනවා. ඒකෙත් ඔය තැන් වල වැඩි ප්‍රමාණයක් තියෙනවා. වැඩිම ප්‍රමාණයක් කූඩු ප්‍රමාණයක් තියෙන්නේ මේ මං ඉන්න ළඟ තියෙන ගහේ. ඉතින් මං හිතන්නේ මේ නිර්මාණකරුවා වඩු කුරුල්ලා ඔය සද්ද එන්නේ යාගේ සෑහෙන වෙස්මාංශයක් දරනවා මේ කූඩුව තනන්දය. ඉතින් බලමු අපි ඉස්සරහට මේ එල්ලිනෝ තත්ත්වෙත් එක්ක මෙයාලගේ මේ අනාවැකිය සාර්ථක වෙනවද නැද්ද කියලා. ඔබත් බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් සියලු දෙනාට ජය වේවා. බොහොම ස්තුතියි.